මිනිසන් කොන්නිචිවා වතශිනෝ නමයිවා ඉෂාන් ඩෙස් මුලින්ම අත්සුකෝ ආයතනය ගැන කතා කරනවා නම් මම මෙම ආයතනය ගැන දැනගත්තේ Facebook එකෙන්. ඊට පස්සේ ඒ හරහා තමයි මම මේ අත්සුකෝ ආයතනය ගැන දැනගත්තේ. ඊට පස්සේ මම බැලුවා මොකද්ද මේ කියන ආයතනය කියලා අත්සුකෝ කියන්නේ කියලා. අතට බැලුවම එතන එයාලගේ තියෙනවා හොඳ හිස්ටරි එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් ළමයි ජපානට යවලා තියෙනවා. ඒතකොට এডুকেෂන් පැත්ත හොඳටම කරනවා. එතකොට ඒ නිසා තමයි මම මේ ආයතනය මුලින්ම සම්බන්ධ වුණේ. එතකොට දැන් මම මේ ආයතන සම්බන්ධ වෙලා දැනට මාසයකට පමණ කිට්ටු වෙනවා. එතකොට එම මාසය තුල අපිට දැන් මේ වෙනකොට මම කලින් ජපන් මේ සෑන් කියන මම ස්ටඩි එකක් කරලා තියෙනවා. ඒ වෙනකොට ගත්ත දැනුමට වඩා මෙහෙට ආවට පස්සේ සෑහෙන දැනුම ප්‍රමාණයක් අපිට එකතු වෙලා තියෙනවා. ඒ එකම අපිට හම්බෙච්ච සෙන්සිලා. ඒ සෙන්සිලා අපිට කියන පන්ති කාමරේ විතරක් නෙවෙයි පන්ති කාමරේ එලිටි ගාම වුණත් අපි කොහොමද වැඩ කරන්න ඕන කොපමණ පාඩම් කරන්න ඕනද ඒ පිළිබඳ හොඳ ගයිඩ්ලයින් එකක් අපිට ලබා දෙනවා. අපිට මේ මෙතන කෝස් පාඨමාලාව විතරක් නෙවෙයි පාඨමාලාව කරලා ඉවර වුණාට පස්සේ අපිට නිසියාකාරව අඩු වියදමකින් මේ ජපානයේ බලා යන්නට තියෙන අවස්ථාවත් මෙම ආයතනය විසින්ම උදා කරලා දෙනවා. ඉතින් මමත් කියන්නේ මම දක්වපු අත්දැකීම් වලින් ඔබලටත් එන්න කියලා තමයි කියන්නේ. මොකද විශ්වාසයෙන්ම වැඩ කරලා ඉගෙනගෙන හොඳට ජපානයේ බලාම යනකම්ම අපිව ආරක්ෂා කරගෙන රැකගෙන යන ආයතනයක් විදියට අපිට අත්සුකෝ ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය හඳුන්වා දෙන්න පුළුවන්. ඒ කියන්නේ අත්දැකීමෙන්ම දැකපු කලින් කරලා තියෙන වැඩ අනුව ඒවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔබලට ආරාධනා කරන්නේ ඔබලත් එන්න අත්සුකෝ ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට ඇවිල්ලා ඔබගේ ජපාන් සීනය සැබෑ කරගන්න. Thank you. අරිගතෝ ගොසයිමස්.